හායි යාළුවනේ, අපි අද බලමු රසම රස නූඩ්ල්ස් එකක් කොහොමද හදාගන්නේ කියලා. මුලින්ම අපි බිත්තර ටික ස්ක්‍රැම්බල් කරගන්න ඕනේ. ඊට පස්සේ සොසේජස් ටික බෙදලා අයින් කරගන්න ඕනේ. ඊට පස්සේ අපි තාච්චියක් පිටින් තියලා තෙල් ටිකක් දාගන්න. තෙල් ටික හොඳට රත් වුණාට පස්සේ ඉඟුරු සුදු ලුණු ටිකක් දාලා ඒ ටික හොඳට බෙදෙන්න අරින්න ඕනේ. ඊට පස්සේ ඒ ටික හොඳට බෙදුනට පස්සේ රට ලුණු ටිකක් දාලා ඒ ටිකත් හොඳට බෙදෙන්න දෙන්න ඕනේ. ඒ ටික රන්වන් පාට වෙනකම් බෙදුනට පස්සේ අපි ඒකට කැරට් ටිකක් එකතු කරගන්න. කැරට් ටික හොඳට හීනියට ලියා ගන්න ඕනේ. ඊට පස්සේ අපි ඒ ටිකත් හොඳට කලවම් කරලා ඒකටම බෝංචි ටිකකුත් එකතු කරගන්නවා. බෝංචි ටිකත් හොඳට කලවම් කරගන්න ඕනේ. පස්සේ අපි ලුණු කුඩු, ගම්මිරිස් කුඩු ටිකකුත් එකතු කරගන්න ඕනේ. ඒවා එකතු කරගෙන හොඳට කලවම් කරගන්න ඕනේ. ඒ ටික හොඳට බෙදුනට පස්සේ අපි ඒකට ලීක්ස් ටිකක් එකතු කරගන්න. ඒ ටිකත් හොඳට කලවම් කරගන්න ඕනේ. ඊට පස්සේ අපි තඹගත්ත නූඩ්ල්ස් ටික මේකට එකතු කරගන්න. අයින් කරලා තියාගත්ත බිත්තර ස්ක්‍රැම්බල් ටික, සොසේජස් ටික ඔක්කොම මේකට එකතු කරලා හොඳට කලවම් කරගන්න. අවසානෙට හීනියට කපාගත්ත ලුණු ගෙඩියකුත් මේකට එකතු කරගන්න ඕනේ. එතකොට හරිම රසයි. මම මේ නූඩ්ල්ස් එක හදාගෙන කන්න රස පරිප්පුවකුයි චිලි පේස්ට් එකකුත් හදාගත්තා. හරිම රසයි. ඔයාලත් හදලා බලන්නකෝ.